සුබ දවසක් කියලා කියනවා හැමෝටම. මම මේ වීඩියෝ එකකින් අරන් ආවේ ඔයගොල්ලන්ව නැවතත් පුංචි දෙයක් ගැන දැනුවත් කරන්න. මොකද දැන් මම අර කලින් වීඩියෝ එකක් කරා සමහර බාස්ලා කරන හොර වැඩක් සම්බන්ධව. ඉතින් ඒ දෙක කිව්වට පස්සේ ගොඩක් දෙනාගෙන් හොඳ ප්‍රතිචාරයක් හම්බුණා. අර කීප දෙනෙක් දාලා තියෙනවා බාලබඩු ගත්තම එහෙමයි කියලා. ඉතින් ඕකට මම සරලව ඔයගලන්ට උදාහරණයක් තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ගන්න ඔයගොල්ලෝ මම ඒ වීඩියෝ එකේ සඳහන් කරේ මෙන්න මේ තියෙන කන්සිල් වෑල් එකක් ඒගොල්ලෝ මෙන්න මේ කාර්ට්ලේජ් එක මාරු කරලා මේක මුකුත්ම කරන්න නැතුව අරන් ආපු එකක් සම්බන්ධව. මොකද ඒ කස්ටමර් අරන් යනවා මෙන්න මේ Galaxy මේ මිලර් කියන බ්‍රෑන්ඩ් එකේ කන්සිල් වෑල් එක අරන් ගිහිල්ලා එතනදී එයාට මේක ලීක් කියලා එයා මේක කෑලි ගලවලා මට ගෙනත් දෙයි. කියන්නේ කෑලි ගලවලා කියන්නේ මෙන්න මේ විදිහට තියෙන එක ගලවලා ඒකට වෙන එකක් රීප්ලේස් කරලා අරන් ආවා. අරන් ආවට පස්සේ මම එයාට ඒක මාරු කරලා දෙන්න කාර්ට්ලේජ් එක ගලවලා බැලුවා. පස්සේ මේ කාර්ට්ලේජ් එක තනිකර ඩැමේජ් වෙච්ච එකක්. ඒතොර අර ඇතුලේ තියෙන ඕරින් එක මෙන්න මේ තියෙන රින් එක මාරු කරලා කාර්ට්ලේජ් එක මාරු කරලා මෙන්න මේක ඩැමේජ් වෙච්ච එකක් තමයි දාලා අරන් ආවේ. ඉතින් එතකොට මම කිව්වා තව මගේ ගාව තියෙන අලුත්ම තියෙන බඩු ටික ගලවලා පෙන්නුවා මෙන්න මේ වගේ එකක් තියෙන්න ඕනි කියලා. ඒක තමයි මම එයාට පැහැදිලිව කිව්වේ. ඉතින් අඩුම ගානේ මේක චෙක් කරලා බලන්නෙත් නැතුව එයා ලීක් කියලා අරන් ආවම ඒ කියන්නේ මේ පුද්ගලයා ඒ වෙලාවේ ඒක හදන තැන ඉඳලත් නෑ අදාළ පුද්ගලයා. ඉතින් මේ මිනිස්සයා අන්තිමට මෙයාට රුපියල් 4000කට කන්සිල් වෑල්ලයක් අරන් ඇවිල්ලා දීලා තියෙනවා. ඉතින් එයා රුපියල් 4000කට දෙන්න ඕනේ නෑනේ. මම මගෙන් අපෙන් ගන්නවා නම් දෙයක්. ඒක ඒ හදලා ඒ දවස්වල මොකක් හරි ලීක් එකක් මොන හරි තියෙනවා නම් අපිට මුකුත්ම කරන්න නැතුව ගෙනාවොත් ඒ කියන්නේ ඕනම තැන මං විතරක් නෙමෙයි අනිත් ඕනම තැනකට මුකුත්ම ගැලවීමක් මුකුත් කරන්න නැතුව ගිහින් දුන්නොත් ඒක මාරු කරගන්න පුළුවන්. ඒක ඇත්තරම කරගන්න පුළුවන් දෙයක්. ඉතින් එහෙම තියෙද්දි මේක කෑලි මාරු කරලා මට ගෙනත් දුන්නම මට කියන්න තියෙන ඉතින් ඒකේ වෙච්ච දේ. මොකද රුපියල් 4000කට මේ කියන කන්සිල් වෑලි රුපියල් 4000කට ගන්නවට වැඩිය මගෙන් 2100ට ගත්ත එකේ ලාභයක් තියෙනවා. මොකද මම 2100ට වික්කයි කියලා. මේකේ මොකද මම මේ එකක්වත් තව එකක් කියනවා. මේ එක ප්‍රොඩක්ට් එකක් මම ගේනේව නෙමෙයි. චයිනා වලින්වත් මම ඉම්පෝට් කරනව නෙමෙයි. මේ රීමර් කියන එකවත් මිලර් කියන එකවත් මේ Galaxy කියන එකවත්. ඉතින් ඒ එක කාරණයක්. ඉතින් ඕගොල්ලෝ හිතනවා නම් මම මේ ගේන්න එකක් නොවන එකක් මම වෙළඳ පොලේ මාකට් එකේ තියෙන එකම තමයි විකුණන්නේ. ඉතින් ඒ විකුණන එක ඕගොල්ලෝ සමහරක් මෝඩ විදියට අදහස් දාපුවාට කියන්න තින්නේ මේවා ක්වොලිටියෙන් බාලන ඉතින් වෙළඳ පොලේ මේවම තමයි ඕගොල්ලෝ රුපියල් 6000ට 8000ට 3000ට 4000ට ගන්න. ඉතින් මොකද මම ඒකේ වෙනසක් කියනෝනේ මේ කාටත්. ඉතින් මොකද මම විකුණන්නේ මගේ මිලකට. මට මගේ ලාභයක් තියාගෙන විකුණන බිස්නස් එකක්. මම මේ වීඩියෝ එකෙන් දැනුවත් කරේ මෙන්න මේ වගේ දේවල් සිදු වෙනවයි කියන එක විතරයි. නැතුව මම කාටවත් දෙයක් කිව්වේ නෑ. මම කිව්වේ ඇත්තටම මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඒ ගැන ඔයගොල්ලෝ දැනුවත් වෙන්න. මොකද සමහර කට්ටිය සෙල්ෆ් ග්ලාස් එකේ ඇන නැහැ කියලා එනවා. සෙල්ෆ් ග්ලාස් එකේ ඇන අපි මෙතනින් සාමාන්‍යයෙන් බාත්රූම් ඇක්සසරිස් ටික ගත්තම අපි පෙන්නනවා. මෙන්න මේ ටික තියෙනවා මේ ටික. අන්තිමට සමහර ඒ කියන්නේ මේ කීප දෙනෙක් කරන වැරදි. සමහර බාස්ලා ඒ වෙලාවෙම එයාට ගෙනත් දෙනවලු මේක 1500ට කියලා ගෙනත් දෙනවලු. ඉතින් ගෙනත් දුන්නම අර මිනිස්සයා ඉතින් හදිස්සියේ හින්දා ඒක ගන්නවලු. ඉතින් අපි මෙතන හැමදේම චෙක් කරලා දෙනකොට මෙතනට එන ඕන කෙනෙක් දන්නවා. මොකද සාමාන්‍යයෙන් මම විකුණන්නේ වෙළඳ පොලේ තියෙන එකම තමයි. ඒක වෙනසක් නෑ. දැන් මේ තියෙන ටැප් එකත් රුපියල් 9000කට ගත්ත ටැප් එකක්. එක පුද්ගලෙක්. ඉතින් මේ ටැප් එක 9000ට අරගෙන මේ වගේ වෙනසක් වෙනවා නම් මේ ටැප් එකේ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මේ වලත් වෙනවා. කවුරුර කියනවා මොකද මේවා වතුරත් එක්ක මේ වෙච්ච ඔක්සයිඩ් එකක් බැඳලා තියෙනවා. ඉතින් ඒක මේ කියන පුද්ගලයා අරන් දින මේකට අනිත් ඒ වොරන්ටියකුත් තියෙනවා. අවුරුදු 5ක වොරන්ටියකුත් මේ බ්‍රෑන්ඩ් එකට තියෙනවා. ඉතින් වොරන්ටියකුත් තියෙන මිනිස්සෙක් මේක මාරු කරන්න ගියාට පස්සේ මේ වල වොරන්ටි නැහැ කියලා කිව්වා. ඉතින් මේක 2023 ගත්ත එක. ඉතින් ඔක තේරුම් ගන්න පුළුවන් නම් මිනිස්සු කොච්චර මේ ටැප් එකම අපි ගාව තියෙනවා. ඉතින් මේකේ මෙන්න මේ ඔක්කොම ඔක්සයිඩ් බැඳලා මේකට කාර්ට්ලේජ් එකක් රීප්ලේස් කරන්න බෑ. මොකද මේකේ කාර්ට්ලේජ් එක රීප්ලේස් කරන්න බෑ කියලා කියන්නේ මේක
තනි කරම මේක මේ දිර්ලා තියෙන. ඉතින් මේක වතුරත් එක්ක අවුරුදු දෙකමාරක් යනකොට වෙන දෙයක්. ඉතින් මේකත් බ්‍රෑන්ඩඩ් මේකක්. ඉතින් ඔක තේරුම් ගන්න බැරි මිනිස්සු අර ඉන්න තමයි මේකේ ප්‍රශ්නේ ගොඩක් වෙලාට යන්නේ. ඉතින් මොකද මම කාටවත් කියලා නැහැ අපි මේ දේ මිලට ගන්න මේ දේ මේ ගාන මෙහෙමයි කියලා අපි කියලා නැහැ. අපි මේක ඇත්ත කියලා. ඒ කියන්නේ මට අවුරුදු දෙකක් හරි අවුරුදු දෙකකින් හරි කවුරු කතා කරලා කිව්වොත් එහෙම ඔයා වික් එක මෙන්න මෙහෙමයි කියලා කිව්වොත් ඒකට මගේ ගාව තියෙන උත්තරේ තමයි මම ඕගලන්ට කියන්නේ. මොකද දැන් මගේ ගාව දැන් තවත් සමහර අය දානවා. සමහර කට්ටිය ලෝ බජට් එකට බඩු ඉල්ලනවා. ඉතින් ලෝ බජට් එකට ඉල්ලනකොට වෙළඳ පොලේ තියෙන ඒ බජට් එකට තියෙන එක දැන් සාමාන්‍යයෙන් සමහරලාට අපි ගාව දෙනවා ඇන්ගල් වෑල් රුපියල් 800 ඉඳලා තියෙනවා. ඉතින් ඇන්ගල් වෑල් එක 800ක කිව්වම 800ක ගන්නවා රුපියල් 1200යි කියන එක අත්තරිනවා. ඉතින් මට අපිට ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න බෑ. ඉතින් 1200ටත් තියෙනවා 800ටත් තියෙනවා. ඉතින් ඔය ඔක්කොම වෙළඳ පොලේ මම විකුණන ඒවා නෙමෙයි. මම ගෙනල්ලා මම කොහෙවත් තියාගෙන විකුණන එකක් නෙමෙයි. මේ හැම එකක්ම ඕගොල්ලන්ගේ ප්‍රදේශයේ ඕගොල්ලන්ගේ බාත්‍යා ෂොප් වල ඕගොල්ලන්ගේ වෙළඳ පොලේ හැම තැනම තියෙන ඒවාම තමයි මේ තියෙන්නේ. ඉතින් වෙනසකට තියෙන්නේ මම විකුණන්නේ මගේ මිලකට මිනිස්සු දැනුවත් කරලා. මට මේ වලට වොරන්ටියක් දෙන්න පුළුවන්. වොරන්ටියක් දෙනවා කියලා කියන්නේ මෙන්න මේ කාර්ටිලේජ් එකට වොරන්ටියක් දෙන එක විතරයි. ඉතින් ඔකට වොරන්ටියක් දෙන්න මට හැකියාවක් තියෙනවා. ඉතින් මට වොරන්ටියක් දෙනවා කියලා කියන්නේ මේක දැන් මම විකුණන්නේ 3800ට නම් මට මේකට වොරන්ටියක් දෙන්න පුළුවන් 4200ට. මේ කන්සීල් වෑල් එක 2100යි කියනම චයිනීස් කෑලි කියනවනම් මේ බ්‍රෑන්ඩ් ඔක්කොම ලංකාවේ මොන ප්‍රොඩක්ට් එකක් හවුවත් ඔක්කොම චයිනා වලින් තමයි එන්නේ. ඉතින් ඒක තේරුම් ගන්න බැයි නෑ. ඉතින් මට ඇත්තටම කරන්න දෙයක් නෑ. ඉතින් මොකද සරලම ඔය කියන හැමෝම කියන කතාව. අර බ්‍රෑන්ඩ් එක හොඳයි කියනවා මේ බ්‍රෑන්ඩ් එක හොඳයි කියන හැබැයි ඔය ඔක්කොම මගේ ගාව ජර්මන් බ්‍රෑන්ඩ් උත් තියෙනවා. ජර්මන් බ්‍රෑන්ඩ් හැබැයි ගහන්නේ ඉතාලියන් වලින්. දැන් මේ ඉතාලියන් බ්‍රෑන්ඩ් උත් තියෙනවා. හැබැයි ඔක්කොම චයිනා වලින් එන්නේ. අන්න ඒකයි තියෙන ඉතින් වෙනස. ඉතින් ඔක මේ රටේ ඉන්න ගොඩක් දෙනා තේරුම් අරන් ඉන්නවා. මොකද ඒක පළවෙනි සැරේ නාන කාමර ඇදලා දෙවෙනි සැරේ ආයි බඩු ගන්න යනකොට ගොඩක් වෙලාට ඒගොල්ලොම කියනවා. ඉතින් ඒක තමයි කියන්නේ. ඉතින් සරලවදී මේවා ලීක් වෙන්නත් පුළුවන්. මොකද ඒවත් කියන්න එපා. මොකද මේවා කෑලි 100කින් 5ක් 6ක් ලීක් වෙන එක සරල සාමාන්‍ය දෙයක්. ඒ ඔක්සයිඩ් බැඳෙන එකත් ඉක්මනට වෙන්න පුළුවන්. මොකද ආසිතව ඉන්න අයගේ ක්ලෝරින් වැඩිමින් මේ වෙනකොට සාමාන්‍යයෙන් මේවා ඉක්මනට ඔක්සයිඩ් එකට හවු වෙන්නත් පුළුවන්. මොකද මේ එකක්වත් මම මගේ ෂොප් එකට එන මගේ බඩු ගන්න එන කිසිම කෙනෙක්ට මම කොයි වෙලාවෙත් ඒගොල්ලෝ කියනවා මට හොඳම බඩු දෙන්න. ඉතින් මේ හොඳම බඩු කියන නම තමයි කටින් මිලර් කියන නමම ඉල්ලගෙන ඉන්නේ. ඉතින් මම නම් කියන්නේ මේ එකක්වත් හොඳ නැහැ කියන එක විතරයි. මේවා අවුරුදු දෙකක් තුනක් යනකොට තමන්ගේ සාක්කුවට සරලන විදිහට නැවතත් රීප්ලේස් කරගන්න පුළුවන් නම් ඒක තමයි හරිම දේ. ඔන්න ඕක තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට දැනුවත් කරේ.